welcome back to Niana Studio vlog number 2. ඉතින් මෙන්න මේ වගේ red and gold chrome shine එකෙන් කොහොමද අපි nails කරේ කියලා බලමුද. ඉතින් මෙන්න මේ client මම suggest කරපු inspiration image එකකින් තමයි අපි client කැමති වෙලා එයාට මේක කරගන්න ඕනේ කියලා. ඉතින් appointment එකක් දාලා ආවේ. ඉතින් red chrome එකත් එක්ක ගිය gold detail nail set එකක් තමයි මේක. ඉතින් මේ nail set එක අපි කරේ bead gel එක ආධාරයෙන් bead gel extension එකක් තමයි කරේ. ඉස්සරෝම cuticles cut කරලා nail bed එක file කරලා shine එක ඉවත් කරලා අපි dehydrator primer එතකොට nail tip එක check කරලා ඒ ඔක්කොම prepare කරලා තමයි bead gel එක apply කරන්නේ. ඉතින් මම මේ දැන් කරන්නේ nail art එක. ඉතින් red chrome එක apply කරන විදිහ තමයි මේ මම දැන් වීඩියෝ එකේ පේන විදිහට කරන්නේ. ඉතින් මම ගොඩක්ම අතින් තමයි chrome shine එක ගන්නෙ, නැත්නම් sponge එකකින් තමයි chrome එකේ mirror shine එක ගන්න. ඒකෙන් හරිම ලේසි සහ ඉක්මනින්ම මට ඒක achieve කරගන්න පුළුවන්. බලන්න කොහොමද මම chrome එක apply කරගන්නේ කියලා. මම base එක විදියට black color gel color එක තමයි apply කරලා තියෙන්නේ. මොකද ඒකෙන් හොඳ deep red එකක් එතකොට මට ගන්න පුළුවන්. සාමාන්‍ය අපි දාන base red එකට red දාන්න පුළුවන්, black එකට red දාන්න පුළුවන්. එතකොට ඒ වගේ shining වෙන depth එක අපිට විවිධාකාරයෙන් ගන්න පුළුවන්. ගොඩක් මම use කරන්නේ black color එකට තමයි. chrome හරි red cat eye එක දානකොට උනත් මම black එකක් apply කරලා තමයි ගන්න. ඒකට හරිම ලස්සන හරිම නිකන් pebble එකක් වගේ හරිම gem look එකක් එනවා. ඒ වගේ අර black depth එක ආවම හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ වගේ ඉතින් මම දැන් මේ isolation එකක් යන්නේ gold isolation chrome එක දාන්න. මම matte top coat එක තමයි මේ apply කරන්නේ. මෙතනදී ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් කොහමද මම gold chrome එක isolated nail bed එක apply කරගන්න කියලා. ඉතින් හරි ලස්සනට ඒක ආවා. ඉතින් මේ design එක මම apply කරේ diamond top coat එකකින්. diamond top coat එක use කරන එකේ වාසි වෙන එක ගොඩක් අනිත්
කෝට් වලට වඩා උරුකු මිරේෂණින් එකක් ලබා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට UV lamp එකකින් කියෝ කරගෙන ඉතින් මේ විදිහට ෆිනිෂ් කරගන්න. ඉතින් ආසකී විදිහට සහ ඩිසයින් එකේ තිබ්බ විදිහට red chrome hearts nail art එකක් කරා සහ beads සහ stones දැම්ම. red stones සහ gold metallic stones වලින් තමයි art එක කරලා තියෙන්නේ. මේ තියෙන මම final top coat එක apply කරන විදිහ. විශේෂයෙන්ම මේ වගේ heavy nail art එකකදී කියන්නේ මේ normal nail art නෙමෙයි මේ වගේ chrome සහ cat eye ඒ වගේ techniques use වෙන nail art කරනකොට අනිවාර්යෙන් අපි top coat layers දෙකක්වත් apply කරන්න ඕන. මොකද chrome එක සාමාන්‍ය top coat එකේ හීරිලා ඉස්සරහින් ගැලවිලා යන්න පුළුවන් free edge එක හරියට. ඉතින් top coat අනිවාර්යෙන් දෙකක් apply කරගන්න ඕනේ. final top coat එක ඉවර පස්සේ හරිම ලස්සන කියන්න තේරෙන්නේ නැහැ. හරිම ලස්සනයි. ඉතින් ඕගොල්ලෝ කමෙන්ට් කරන්න පල්ලෙහින් මේ nail set එක කොච්චරක් worth වුණාද කියලා රුපියල් වලින්. Actually this is one of my favorite nail set that I did. ෆයිනලි මම nail art එක top coat එක apply කරාට පස්සේ මේ විදිහට finishing එක ගන්න පොඩ්ඩක් file down කරනවා. එතකොට මට ලස්සන clean edges ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම first top coat එක ගෙවට පස්සේ file කරනවා. ඊට පස්සේ final top coat එක apply කරනවා. සාමාන්‍යයෙන් අපි use කරන products ගොඩක් layers වැඩි වෙන විදිහට වෙනකොට bulky වෙන්න පුළුවන් nail එක. එතකොට අර sides වලින් අපි කොච්චර ලස්සන nail එකේ structure එක හැදුවත් දෙපැත්තෙන් uneven වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් අපිට මේ වගේ පොඩ්ඩක් file කරලා finish එක ලස්සනට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන final outcome එක. ඉතින් මම හරිම ආසාවෙන් කරපු nail set එකක්. ඔයාලට මේක nail set එකක් කරගන්න ඕන නම් Nia Nail Studio Candy කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ nail set එක ඔයගොල්ලෝ හිතන්නේ කීයක් වුණාද කොච්චර වැටුණාද කියලා. ඒක මේ ඔයගොල්ලෝ කරගන්න. Nia Nail Studio